හායි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද පොඩි වීඩියෝ ටිකක් අරගෙන එනවා. අපි ගිය තැනුයි හදපු කෑම ටිකකුයි. ඉතින් එහෙනම් මාත් එක්ක එකතු වෙන වීඩියෝ එක බලන්න. සුදුරු දවසක මුණ ගැසි හිනෙහි හිතගෙන ගියා. දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ. සුදුරු දවසක මුණ ගැසි හිනෙහි. ඉතින් අද අපි මේ යන්නේ මං ආසම කරන හරිම ආස තැනකටයි. ඉතින් එතනින් තමයි ගොඩාක් දේවල් මම ගත්තේ අපේ ගෙදරට අවශ්‍ය කරන. ඉතින් ඕගොල්ලෝ අහලත් තිබුණා මං ඒ බඩු ගත්තේ කොහෙන්ද කියලා. ඉතින් ඔයාලත් අපිත් එක්ක එන්නකෝ යන්න ඒ දේවල් බලන්න. මේ බලන්න හරිම ලස්සනයිනේ. ඇත්තටම මෙන්න මේ දේවල් මෙහෙම තිබ්බට ලස්සනට ලබන සතිය ආයෙ මෙතෙන්ට ආවොත් මේ දේවල් එකක්වත් නැහැ. ඇත්තටම මේ හැම දෙයක්ම විකිනෙනවා. හරිම ඉක්මනට විකිනෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ ගොඩාක් දේවල් ඒ කියන්නේ ගොඩාක් අයිටම් ගොඩක් නැහැ. එක අයිටම් එකකින් 3-4ක් වගේ තමයි තියෙන්නේ. ගොඩ සමහර වෙලාවට 2-3ක් ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් ආයෙත් මොකක් හරි දෙයක් ඒගොල්ලෝ දානවා නම් වෙනස් විදිහේ දෙයක් තමයි දාන්නේ. ඉතින් හරිම ලස්සන දේවල් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ සතියේ අරගෙන ආයෙ ඊළඟ සතියේ ආයෙ වෙන තව ලස්සන දෙයක් තියෙනවා. ඉතින් වලට කියන්න බැරුව කියන්නේ මේ ෂොප් එකේ නම තමයි TK Maxx. මං හිතන්නේ ලෝකේ වෙන රටවල් වලත් ඇති. ඩුබායි වල එහෙම තියනවද දන්නේ නැහැ. අනිත් මම දන්නේ ඇත්තටම කොහෙද තියෙන රටවල් කියලා. මොකද මම ඒ ගැන බැලුවේ නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ රටවල් වල තියෙනවා නම් ඔයාලා මේකේ කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් ලංකාවේ නම් නැති බව මම දන්නවා. ඉතින් මෙන්න මෙතන තියෙන ලස්සන කැන්ඩල් ටිකක්. ඉතින් කෝක ගන්න කියලාද නෑ. ඇත්තටම ඔක්කොම ලස්සනයි. ඊළඟට මෙතන තියෙන ලස්සන මල්. ඉතින් අනේ මල් නම් හැම එකක්ම ලස්සනයි. මෙන්න මෙතන තියෙන එක හරිම ලස්සනයි. මේක නම් ගන්නම කියලා හිතෙනවා. ඒ වුණාට ඉතින් මංගාව ගොඩාක් ගෙදර තියෙනවා. බලමු අද ගන්න පස්සේ එහෙමනොත් බලනවා. ඔන්න මේක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. 299 per monthly. මේක ඉලෙක්ට්‍රික් එකක්. ඉතින් කවුද කැමති? ඔන්න ඉතින් අපි අපේ වැඩ ටික ඉවර කරගෙන ගෙදර යන්නයි හදන්නේ. ගෙදර ගිහිල්ලා බත් එකක් තියෙනවා, ඒකත් හදාගෙන අපි දෙන්නම අනිත් අතට මම වැඩ කරන තැනට එනවා. මොකද මගේ යාළුවෙක්ගේ අද පොඩි පාටි එකක් තියෙනවා. එයා ඕස්ට්‍රේලියාවේ පදිංචියටම යන්න. ඉතින් එයාගේ අද අවසාන දවස අපිත් එක්ක වැඩ කරන. ඔන්න ඉතින් මේක වැඩි නැතුව වැඩි මිඩිස් නොදා ඒගොල්ලන් බ්‍රිටිෂ් නිසා ඒ කියන්නේ ඔක්කොම වැඩ කරන අය බ්‍රිටිෂ් අය තමයි මාත් එක්ක ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ බත් එක මම හදාගෙන එන්න ඕන. ඉතින් මම මෙතන ලීක්ස් ටිකක් කපා ගන්නවා. කලින් කැරට් ටිකක් ග්‍රේට් කරගත්තා. ඉතින් මේකට වම් වැඩි දේවල් දාන්නේ නැහැ. කට දාන්න වැඩි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා.
මම මේකට මෙන්න මේ විදිහට චිකන් ටිකකුත් පොඩියට කෑලි කපා ගන්නවා. කෑලි කපාගෙන ඒක පැත්තකින් තියා ගන්නවා. ඉතින් බත් එක ලස්සන ටිකක් රතු පාරට තියෙන්න ඕනනේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට බෙල් පෙපර් ගෙඩියකුත් චූටියට කෑලි කපා ගන්නවා. ඊළඟට මම පෑන් එකක් ලිපේ තියලා ඉතින් ඒකට දාගන්න මෙන්න මේ විදිහට ඔලිව් ඔයිල්. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගන්නවා. ඉතින් වැඩි මම දාන්නේ තේ හැඳි එක ගානේ තමයි දාන්නේ. ඊට පස්සේ ඒක ටිකක් මේ විදිහට කලවම් කරලා චිකන් ටික එකට එකතු කරගන්නවා. ඉතින් වැඩි දේවල් මම මේකට දැම්මේ නැහැ කට දන නිසා. ඔන්න ඉතින් ඊළඟට මම අර කපාගත්තු ලීක්ස් ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන ග්‍රේට් කරගත්තු කැරට් ටිකත් එකතු කරගන්නවා. ඒ අතරදී මම අර බෙල් පෙපර් ගෙඩියත් එකතු කරගෙන ඒක හොඳින් කලවම් කරගන්නවා. ඔන්න ඉතින් දැන් තව එක්කෙනෙකුත් මට චුට්ටක් උදව් කරනවා මේ වෙලාවේ. ඔන්න ඉතින් ඊළඟට මම පෑන් එකක් ලිපේ තියලා ඒකට මේ විදිහට බිත්තර ගෙඩි තුනකුත් දාලා ඒකත් මෙන්න මේ විදිහට හදාගන්නවා. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් දාලා ඉතින් චූටියට බිත්තර ටික කෑලි කඩාගෙන ඒකත් එකතු කරගන්නවා එළවලු මිශ්‍රණයට. එළවලු මිශ්‍රණයට එකතු කරගෙන ඒක කලවම් කරමින් ඒකට අපි පියාගත්තු බතත් මෙන්න මේ විදිහට කලවම් කරනවා. ඉතින් හරිම සිම්පල් විදිහට තමයි මම මේක හැදුවේ. ඒ ඇයිද දන්නවද? ඒගොල්ලෝ වැඩි ඉතින් මිරිස් දාලා කන්නේ නැහනේ. ඉතින් මේකට මෙන්න මේ විදිහට අඩුම දේවල් දාලා තමයි හදාගත්තේ. ඉතින් ඔන්න දැන් බත් එකත් මේ විදිහට භාජනයකට දාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඒ කට්ටිය දැන් අපි එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මම දැන් මේකත් අරගෙන වැඩ කරන තැනට යනවා. ඉතින් පොඩියට පාටියක් යාට ලෑස්ති කරලා තියෙනවා. යාද අන්තිම දවසේ අපිත් එක්ක වැඩ කරන. ඔන්න ඉතින් අද වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවටයි මම කතා කරන දේ අහගෙන හිටියටයි. ඉතින් මගේ පින්ක් කුස්සිය ලස්සනයි නේද? එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු. බයි.